Live Story by Dilki මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ රසගුණ පිරි වගේම සුවඳිනුත් පිරි අපූර්ව තුන පහ එකක්. ඒ කියන්නේ roasted curry powder එකක්. ඉතින් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. සිංහල අලුත් අවුරුද්දට නෑගම්මින අයට රසට සුවඳට කෑම හදන්න නම් අනිවාර්යෙන්ම ඔයා මේ විශේෂ තුන පහ එක දාලා කෑම හදන්න බලන්නකෝ ප්‍රතිචාර කොහොමද කියලා. මම කරපිංචා මේ විදියට හොඳින් සෝදලා හොඳට අහු වැටෙන තැනක තියලා ටිකක් වේලලා අරගන්නවා. මොකද ආපහු කරපිංචා අපි බෙදලා ගන්න නිසා මද පවන වෙලුනාම ඇති. මුංගයටත් හොඳින් සෝදලා ගරලා අපි ගන්න ඕන. ඒ වගේ වෙනසල් අපි මේ වගේ ප්‍රමාණයක් අරගන්නවා. ඊට අමතරව කරාඹු නැටි 6ක් වගේ තිබුණාම ඇති. ඒ වගේ මම එකතු කරගන්නවා වියලි මිරිස් 4ක් වගේ එකතු කරගන්න. සේර සහ රම්පේ එකතු කරගන්නවා. තව කොත්තමල්ලි ග්‍රෑම් 50ක්. ඒ වගේම මුං ඇට සහ සහල් සුළු ප්‍රමාණයක් අරගන්න. තව අවශ්‍යයි අපිට උළුහාල් තේ හැඳි 2ක්. මේවත් සෝදලා වේලලා අරගන්න අවශ්‍යයි. ඊට අමතරව සූදුරු ග්‍රෑම් 30ක් අවශ්‍යයි. මේවත් සෝදලා ගරලා ගන්න. ඒ වගේම මහදුරු ග්‍රෑම් 25යි. ඊට අමතරව මම පාවිච්චි කරනවා ඉඟුරු පියලි වසාවාසි සාදිකා ඉතාම සුළු ප්‍රමාණයක්. ඒ වගේම අබ තේ හැඳි 2ක් පමණ අවශ්‍යයි. මෙතනදී මම විශේෂයෙන් එකතු කරගන්නවා සුදු ලුණු පොතු සහ කුරුඳු. ඒ වගේම කලින් සෝදලා වේලගත්ත කරපිංචා. ලිපේ ගින්දර ගොඩාක් මඩු කරලා කොත්තමල්ලි ටික බෙද ගන්න අවශ්‍යයි. මේ කොත්තමල්ලි බෙදුනහම ඉතා හොඳ සුවඳක් එනවා. ඒ වගේම කොත්තමල්ලියට පුපුරන්න ගන්නවා. මෙන්න මේ අවස්ථාවේදී කොත්තමල්ලි ටික ලිපෙන් බා ගන්න අවශ්‍යයි. ඊළඟට මම එකතු කරන්නේ සූදුරු සහ මහදුරු. මේ මහදුරුත් ඒ විදිහටම ඉක්මනට බෙද ගන්න අවශ්‍යයි. බෙදීගෙන එනකොට හොඳ සුවඳක් එනවා. එතකොට ලිපෙන් බා ගන්න. ඉතින් මේ දේවල් ගොඩාක් බෙදුනොත් තිත්ත රසක් එන්න පුළුවන්. ඒ වගේම බලාපොරොත්තු වෙන රස නැති වෙන්නත් පුළුවන්. මම දැන් එකතු කරන්නේ සහල් සහ මුං ඇට. මේ ටිකත් පාට වෙනස් වෙනකම් බෙද ගන්න අවශ්‍යයි. මම එකතු කරගන්නවා මුං ඇට තේ හැඳි 6ක් සහ සහල් ඉතා සුළු ප්‍රමාණයක්. මම මේකටම එකතු කරගන්නවා මිරිස් කරල් ටික. ඉතින් රස අනුව එකතු කරගන්නත් පුළුවන්. දැන් මම කරපිංචා ටික එකතු කරගන්නවා. කරපිංචා ටිකත් හොඳට බෙදෙන්න ඕන. හිමීට මේ වගේ කලවම් කර කර බෙද ගන්න. දැන් මම එකතු කරන්නේ අබ. මේ අබ ගොඩාක් බෙදෙන්න අවශ්‍ය නැහැ. ගොඩක් බෙදුනොත් වෙන්නේ අබ පුපුරනවා. ඒ වගේම තිත්ත රසයක් එන්න පුළුවන්. ඒ නිසා මේකට ඉක්මනට මම අනිත් අවශ්‍ය ද්‍රව්‍ය ටිකත් එකතු කරලා බෙද ගන්නයි හිතාගෙන ඉන්නේ. මේ වෙලාවේ ලිපේ ගින්දර අඩුවම කරලා තියාගන්න. දැන් මම මේකට එකතු කරනවා උළුහාල්. ඒ වගේම සාදිකා වසාවාසි ඉඟුරු පියලි මේ ටිකත් මම එකතු කරගන්නවා. ඒ වගේම එනසාල් මේ ටික හොඳින් බෙදෙන්න ඕන. ඒ වගේම කුරුඳු පොතු සහ රම්පේ සේර මම මේ වෙලාවෙදි එකතු කරගන්නවා. මේ දේවල් වෙන වෙනම බෙද ගන්නත් පුළුවන්. තව මම විශේෂ දෙයක් මේකට එකතු කරනවා. ඒ සුදු ලුණු පොතු. මේ සුදු ලුණු පොතු වලින් අපිට විශේෂ රසයක් මේ තුන පහ එකට එකතු කරගන්න පුළුවන්. මම ඔයාලට කිව්වනේ මේක මම අත්හදා බලපු තුන පහ එකක්. හරිම රසවත්. මේ විදියට හොඳින් බෙද ගන්න. ස්වන් රැකියාවක් කරන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක්ට මේක ඉතා හොඳ ආදායම් මාර්ගයක් වේවි. සියලු අමුද්‍රව්‍ය ටික මම මේ වෙනකොට බෙදගෙන ඉවරයි. ඒ ටික මේ විදියට භාජනයකට දාලා
නිවෙන්න තියලයි මම තියෙන්නේ. ටික වෙලාවකින් බ්ලෙන්ඩර් කප් එකට දාගෙන ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේ විදියට හොඳින් කුඩු කරගන්න. ඉතින් මේක හොඳටම බ්ලෙන්ඩ් වෙලා තිබ්බා. ඒ නිසා මට ආපහු මේක හලා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් කලින් සූදානම් කරලා සෝදලා වේලලා තිබුණ මේ වගේ බෝතලයකට අපිට මේක හසුර ගන්න පුළුවන්. ඉතින් ගොඩාක් කල් මේක තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. මුකුත්ම වෙන්නේ නැහැ. ඉතින් මාව නරඹපු ඔයාලට ගොඩාක් ස්තුතියි. මම තවත් ගොඩාක් රෙසිපි අරගෙන එනවා. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම කමෙන්ට් එකකින් ඔයාලගේ අදහස් දක්වන්න කියලා ආදරෙන් ඉල්ලනවා.